අපේ රටේ ගොඩක් දෙනෙක් පිටිසර ගම්බද පළාත්වල ගොවි තැන එයාලගේ ජීවිකාව කරගෙන ජීවත් වෙනවා. එතකොට සැමට සෝලා ගමට සෝලා ආදර්ශ පාඨයේ නිර්මාතෘ සිරිල් ඩයස් ඉංජිනේරු මහතාගේ එවැනි අයට දායකත්වයක් තියෙනවද? අනිවාර්යයෙන්ම. ඒක ඉතාමත් කැමැත්තෙන් මම කරනවා. දැනටත් උපදෙස් දීලා තියෙනවා. ඒ උපදෙස් අරගෙන සිස්ටම්ස් ඩිසයින් කරගෙන වැඩ කරන කට්ටිය දැනටත් ඉන්නවා. එතකොට අපේ මේකේ තියෙන්නේ අපි විශේෂයෙන්ම දායකත්වය වෙන්නේ හේන් වලට ලයිට් ගන්න ඉතාම සුළු සරල මුදලකට පොඩි බැටරියක් දාලා සමහර ට්‍රීවිල් එකේ බැටරියෙන්ම හොලොරිය බැටරියෙන්ම වැඩ කරන්න පුළුවන් ආකාරයේ සිස්ටම්ස් අපි හදලා දීලා තියෙනවා. ඔව් දැන් එයාලට ගොඩාක් පිරිවැය දරන්න බෑ හැකියාවක් අමාරුයි. නැහැනේ. ඔව්. ඒක නිසා මේගොල්ලන්ට ලයිට් නැහැ, විදුලිය නැහැ. ඔව්. හේනක ඉන්නේ. එතකොට අලි එනවා. ඒක අලින්ට මෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලි වැටවල් වලට මේකට අපි නිර්මාණ අපි කරලා තියෙනවා. ඉතාම අඩු මුදලකට සාමාන්‍යයෙන් 50000කට 60000කට වගේ මුදලකට අපේ සැලසුම් තියෙනවා. හැබැයි මේවල වගකීමක් නැහැ. වගකීමක් ගන්න විදියක් නැහැ. මොකද වගකීමක් එක්ක මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා අඩු ගානේ ලක්ෂයක් හමාරක් යනවා. ඒකට වගකීමකින් තොරව ප්‍රොඩක්ට්ස් අරගෙන මොඩක්ස් අරගෙන කරගන්න 60000 70000 විතර තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ගොඩක් කරලා අපි පිටකොටුවෙන් තමයි නිර්දේශ ගන්න අපි නිර්දේශ කරන බඩු ගන්න තියෙන්නේ. ඒතර ඒවට ඇත්තටම පිටකොටුවෙන් වගකීමක් දෙන්නෙත් නැහැ. නැත්තම් දවසයි දෙකයි වගකීම දෙන්නේ. වගේ ඒ ප්‍රොඩක්ට් එකම වගකීමක් ඇතුව ගන්න ඕන නම් ආයතනයකින් සමහර විට දෙගුණයක් තුන්ගුණයක් වෙනවා. ඒකයි උතන තියෙන ප්‍රයිස් එකේ ඩිෆරන්ස් එක. එතකොට ඒ උන්ගේ දායකත්වයේ හැටියට ඔවුන්ට ගන්න පුළුවන් ඒ රිස්ක් එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. හැබැයි ඉතින් මේවා වල දීර්ඝකාලීන පැවැත්ම ගැන අපිට කියන්න බෑ. කොහොම හරි අලි වැටකට අපි ඒක නිර්දේශ කරන්නේ. අලි වැටකට යනවා නම් අර හරි ප්‍රොඩක්ට් එකක් හරියට අරගෙන යන්න ඕනේ. මොකද ඒකදී ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ලයිට් එක මොන හරි නැති වුණොත් ප්‍රශ්නයක් නැති වෙනවා. ඒකට අපිට ලාභදායක පිටකොටුවෙන් ගත හැකියි. සමහර වෙලාවට ගත්තාම මේ පිටකොටුවේ බඩු ඇයි ලාභ කියලා සමහරව හිතනවා. සමහර විට ලාභ වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන් ටැක්ස් කේවල නෙමෙයි මේක ගෙනවා තියෙන්නේ. මේ භාණ්ඩවල ගොඩක් සෝලවල ටැක්ස් එකක් තියෙනවා. ඒකට සමහර වෙලාවට ඒ ප්‍රොඩක්ට් එක ඒ වගේමයි. ටැක්ස් එක නැති හින්දා අඩුයි. ඒ වගේම මේගොල්ලන්ට ඔෆිස් එකක් නැහැ, ලොකු මේකක් නැහැ. ඒගොල්ලන් තැනක පොඩියට තියාගෙන විකුණනවා. ඒක නිසා ඒගොල්ලන් මේකෙන් තියාගෙන ලාභය නඩත්තු කරන්න ලොකු කාර්ය මණ්ඩලයක් ඔෆිස් එකක් නැහැ. ඒක නිසා අඩුයි. ඒතර ඒකට එහෙම බලනකොට සමහර වෙලාවට මේ පිටකොටුවේ භාණ්ඩවලත් වැරද්දක් අපිට කියන්න එකක් සමහර දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අලිවැට වගේ එකකට කවදාවත් පාවිච්චි කරන්න යන්න එපා. හැමත සෝලා, ගමට සෝලා. එතකොට අපේ දුර පළාත් වලට පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල ඒ වගේ පළාත් වලට සෝලා වලින් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. කොයි තැන. ඒ කියන්නේ මේවල මේ බේලි කලාපයේ වාරි මාර්ග කටයුතු වලට මැෂන් නැති කාලෙට ගස්වලට පැලවලට වගාවන් වලට නිසි පරිදි වතුර මේ දුන්නොත් ජල කළමනාකරණය කරොත් වාරික මාර්ග කටයුතු කරොත් ඉතා වැඩි අස්වන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට කියනවා අපි මේ පම්ප් ඉරිගේෂන් කියලා. ඒතර මේකෙත් වර්ග ගොඩක් තියෙනවා. නෝමලි වතුර පම්ප් ඉරිගේෂන් ලින්දකින් අරගෙන වතුර ගහන්න පුළුවන්. කාණු දෙකේ ඇරලා වතුර දෙන්න පුළුවන්. පයිප් මාර්ගෙන් දෙන්න පුළුවන්. ඩ්‍රිප් ඉරිගේෂන් කියලා ක්‍රමයකින් කරන්න පුළුවන්. ඒ වගේම ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් කියලා අපිට ස්ප්‍රින්කල් කරලා වතුර දෙන්න පුළුවන්. ඒ භෝගයන්ට ඒ ආකාරයෙන් දුන්නාම ඒ ගැළපෙන ආකාරයට භෝගයට ජලය හරියට කළමනාකරණය ලබා දුන්නාම අස්වැන්න දෙගුණ තිගුණ කරගන්න පුළුවන්. දැන් අපේ ගොවිතැන ගොඩක් වෙලාවට කරන්නේ අපේ පරණ ක්‍රමය. ඒ කියන්නේ කුඹරක් තියෙනවා අපි ඒකට සාමාන්‍ය වාරි මාර්ග ක්‍රමයට තමයි අපි කරන්නේ. ග්‍රැවිටි ඉරිගේෂන් කියලා අපි ඒකට කියනවා. ඒ කියන්නේ ග්‍රැවිටි එක තුළින් තමයි වතුර යන්නේ. එතකොට මේ ක්‍රමයට වතුර ගොඩක් යනවා. ඒ වගේම මේකට අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට වතුර දෙන්න හැකියාවකුත් නැහැ. එතකොට මේ ක්‍රමයට වැඩි දැන් අලුත් ඇග්‍රිකල්චර් ක්‍රමවලදී කෘෂිකර්ම ක්‍රමවලදී තියුණු රටවල් විශේෂයෙන් ඊශ්‍රායල් වගේ රටවල් වල ඇමරිකාව වගේ රටවල් වල යුක්රේන වගේ රටවල් වල විශේෂ ක්‍රම පාවිච්චි කරනවා. භෝගවල නිෂ්පාදනය දෙගුණ කරන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ගොඩක් පාවිච්චි කරන ගහන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආකාරයට ගහේ මල් ඇති වෙන වෙලාවට පීඩන වෙලාවට
ගෙඩි පැහෙන වෙලාවට ගෙඩි වේලෙන වෙලාවට අවශ්‍ය ආකාරයට වතුර අවශ්‍ය ප්‍රමාණය දෙනවා. වතුරත් යන්නේ ටිකයි. හොඳ ප්‍රතිඵලයක් කියලා. අනවශ්‍ය විදිහට වතුර උත්සේජනය කියන ක්‍රියාමාර්ගයේදී නාස්ති වෙන්නේ නැති හින්දා ගහට ලොකු වෙහෙසකුත් නැහැ. නිෂ්පාදනය කරන ග්ලූකෝස් ටික ගහගෙන් සිරුරේදී වඩාත් කාර්යක්ෂමව ගහේ ප්‍රවර්ධනය සඳහා ඒ වගේම ගහේ බීජවල ප්‍රවර්ධනය සඳහා යෙදෙනවා. කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි. මේකට අපි කියනවා ලිෆ්ට් ඉරිගේෂන් කියලා. මේ ලිෆ්ට් ඉරිගේෂන් ක්‍රමයේදී කරන්නේ අපි වතුර ටිකක් අරගෙන පල්ලෙහා තියෙන වැවකින් හරි ගඟකින් හරි ඇලකින් හරි දොලකින් හරි වතුර අරගෙන ඒක අවශ්‍ය නම් ප්‍රොසෙස් කරලා වතුර ටික පොම්ප මාර්ගයෙන් අපි ශේෂ්ත්‍රයට ගෙනියලා ගස් වලට බෝග වලට දෙනවා. ඒතර ඒක දෙදෙනෙක්ට අපිට ක්‍රමවාගයක් තියෙනවා. ඒ කියන්නේ ගහේ මුලට දෙන්න පුළුවන්. ඒකට අපි ඩ්‍රිප් ඉරිගේෂන් කියනවා. ඒක ඊශ්‍රායලෙ එහෙම ගොඩක් කරනවා. මේක කරනවා. ගොඩක් සමහර ගස් වල හොඳයි. ඒ වගේම ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන්ස් කියලා කියනවා. ඒක ස්ප්‍රින්කල් කරනවා. ස්ප්‍රින්කල් කරලා ඒ දවල් කාලේ රස්නේ වෙලාවට එහෙම වතුර ගහනවා. වතුර ගහලා ඉවරලා ලොකු පළදාවක් මේ මොක වලින් ගන්න. මේක ලංකාවේ ප්‍රචලිත වෙන්න ලොකු මේ බාධාවක් වෙලා තියෙන්නේ අදන නෑ. අපේ විදුලිය මිල අධිකයි. ඒක නිසා අපිට මේක ලිෆ්ට් ඉරිගේෂන් කරන්න ලොකු වියදමක් යනවා මේ කටයුතු කරන්න. අපිට ඒ සඳහා පහසුකම් අඩුයි. පහසුකම් අඩුයි. ඒ ගමන් පිරිවැය වැඩි. පහසුකම් අඩුව කියනවා පිරිවැයක් වැඩි. පහසුකම් තිබුණා. ලොකු කොස්ට් එකක් යනවා නිෂ්පාදන පිරිවැයක් මේ ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක වෙනුම් යනවා. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් සෝලර්. සෝලර් පාවිච්චි කරලා විදුලිය නිෂ්පාදනය කරලා මේ විදුලියෙන් අපිට පුළුවන් පොම්ප මාර්ගයෙන් ලිෆ්ට් ඉරිගේෂන් කරන්න ගස් වලට අවශ්‍ය වතුර දෙන්න පුළුවන්. ඒ වගේම තම දැනට අපේ ලංකාවේ පුරුදු වෙලා ඉන්න වගාලින් කියලා ගත්තා. මේ වගාලින් වලින් වතුර අරගෙන අපි දැනට භූමි තෙල් හරි පෙට්‍රල් හරි පොම්පයක් දාලා වතුර අරගෙන තමයි කරන්නේ. බල්වේ පැත්තේ අම්මතොල පැත්තේ පොළොන්නරුව පැත්තේ අර්ලගංවිල ඒ වගේ පැතිවල ගොඩක් උත්තරම පැත්තේ මේ විදිහේ ආකාරයකට තමයි වගාව කරන්නේ. එතකොට මේ සඳහා ලොකු ඉන්ධන වියදමක් යනවා. ඉන්ධන වල ඩොලර් යනවා. මේක අපිට වෙනස් කරන්න පුළුවන්. මේක ඉතා අඩු මුදලකට සෝලාර් වලින් මේක කරන්න පුළුවන්.